පුතේ අපිට first question එක ඔයාලට දීලා තියෙන්නේ production company එකක් base කරගෙන. හරිද? ඒ කියන්නේ මෙතනදී Array Rubber Product Limited who conduct a business producing rubber, selling and purchasing from the locally. The trial balance as the 2025 March 31st as follows. Today, එතකොට මේක ඔයගලන්ගේ 2023 paper එක අරගෙන බලන්න. මේක මේ question එක පුතේ සර්ගේ 2023 වල ranking paper එකක question එකක්. දැන් ඔයගොල්ලෝ ranking papers කරානේ. අර ඒක ඔයගලන්ට වගේම 2023 වල batch එකට දුන්න ranking paper එකක question එකක්. හරිද? ඉතින් මේ question එක කරපු අයට ඇත්තටම එදා 2023 වල paper එකට ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම හොඳටම face කරන්න ඇති. මොකද A level paper එකෙත් එදා හැවුවේ ඒ year එකේදී production company එකක් base කරගෙන company accounts එක. ඉතින් මේක කරපු අයට අනිවාර්යයෙන්ම එදා nothing වෙන්නේ නැති paper එක අනිවාර්යයෙන්ම ECA ඔහේ කරලා දාන්න ඇති. හරිද? ඒ වගේ සර්ගේ රෑන්කින් papers කරා නම් පුතේ අන්න ඒවා අනිවාර්යයෙන්ම repeat බලන්න මේ දවස් ටික මේවත් එක්කම. මොකද ඕගලන්ටත් ඒ වගේ එන්න පුළුවන්. හරිද? හරි. අපි එහෙනම් කෙලින්ම යමු අපේ adjustments ටිකට. ඊට කලින් පුතේ මෙතන additional informations කියලා දීලා තියෙනවා. Before preparing the financial statement for the year ending 2025 March 31st, the following adjustment need to be made. හරිද? හරි. එතනදී all production cost related adjustments have been correctly made. එනම් පුතේ ඒක ගොඩාක් ඔයගලන්ට important දෙයක්. මොකද අපි production cost එක prepare කරලා production cost එක statement එක prepare කරලා තමයි ආ company accounts වල P&L and the ඔයගලන්ගේ statement of financial position එකට ඒවා ටික හදාගෙන යන්න ඕනේ. එතකොට මෙතන අපිට පොඩි දෙයක් කියනවා all production cost related adjustments have been correctly made. Correctly ඒ ටික හරියට දාලා තියෙනවා. Habari, except from the exclusion of depreciation of the relevant period and the information of the salary sheet. හරි. එතකොට ඔයාලට කියනවා පුතේ අපිට මෙන්න මේ depreciation උයි salary එකට අදාළ information උයි අරගෙන අනිත් ඒවා correctly record. හරිද? අන්න ඒක ඔයාගේ ඔළුවේ තියාගන්න ඕනේ මේ ගාන කරගෙන යද්දි. හරිද? හරි. අපිට first transaction එක දීලා තියෙනවා ඔයාගේ PPE වලට ඕන components ටික. හරිද? එතකොට මෙතන නම් ගොඩාක් තියෙනවා PPE. මෙච්චර එන්නේ නැහැ ඔයගලන්ගේ exam එකට. එතකොට ඔයගලන්ගේ table එකත් මදි මේකේ දීලා තියෙන. මෙතන PPE 6ක් තියෙනවා. හරිද? මෙච්චර නම් එන්නේ ඔයගලන්ට maximum වෙන්නේ PPE 4ක් වගේ තමයි exam එකේදී. ඉතින් බය වෙන්න එපා. හරි. එතකොට මම yesterday ඔයගලන්ට කිව්වා වගේම හැම වෙලාවෙම මේ වගේ table එකක් දුන්නාම පුතේ ඔයගොල්ලෝ මෙන්න මේ dates ගැන හිතන්න ඕනේ. හරිද? ඔයාලට cost එක දීලා තියෙන්නේ කවද්ද කියන එක, ඊළඟට accumulated depreciations දීලා තියෙන්නේ කවද්ද? ඔන්න ඔය කියන දේවල් ගැන ගන්න ඕනේ. එතකොට ඔයාලට පේනවා මෙතනදී නම් ඔයාලට opening balances ටික තමයි දීලා තියෙන්නේ. මොකද 2024 April 1st to 2025 March 31st කියන accounting period එකේ තමයි අපි ඉන්නේ. හරිද? එතකොට මෙතනදී ඔයාලට දීලා තියෙන්නේ beginning balances කියන ටික ඔළුවට ගන්න ඕනේ. හරි. අපි ඊළඟට
මෙතන තියෙනවා depreciation should be adjusted for the year ending 2025 March 31st. එහෙනම් depreciations අපි අපේ period එකට calculate කරන්න ඕනේ. When calculating depreciation, information 6.5 should be considered into account. හරි අපි කොහොමද බලන නිසා ඒක ප්‍රශ්නයක් නෑ. හරි. එහෙනම් අපි second adjustment එකේ ඉඳලා තමයි මේක start කරගෙන යන්නේ. අපිට second එක දෙන්නේ පුතේ land එකෙන්. Land has been revalued. Revaluation එකක් තියෙන්නේ revalue. First time 30,000 and no entry have been recorded regarding this. හරිද? එහෙනම් ඔය කියන words ටික මම highlight කරගත්ත පුතේ. land එක revalue කරන්නේ first time 30,000. ඒ වගේම no entries have been recorded. හරි. මම යනවා මගේ working එකට. කිව්වා වගේම පුතේ working එක පිළිවෙලට ගහන්න. හරිද? පිළිවෙලට ගහන්න. අනිවාර්යයෙන්ම PPE ඒ කියන්නේ ඔයගලගේ LK16 වලට මොනාහරිම adjustments තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ timeline එක base කරගෙන එක කරගෙන යන්න. හරි. ඊට මම land එකේ working එක කරලා තියෙනවා 2024 April 1st to 2025 March 31st first time revalue දෙන්නේ. එතකොට පුතේ ඔයගලගේ table එකේ තියෙනවා land එකේ cost එක opening value එක විදියට 28,000. ඒ කියන්නේ land එකේ cost එක. එතකොට first time revalue දෙන්නේ period එකේ හිම date එකක් mention වෙලා නැහැ. මම මෙතන නිකන් දැම්මා period end එකේ මේ කියන්නේ කොහම හරි period එක through කවදා හරි revalue වෙලා. හරිද? date එක ගැන අපිට ලොකුම concern එකක් ඕනේ නැහැ. මොකද මේ land කියන්නේ depreciate වෙන PPE එකක් නෙමෙයි නිසා. හරිද? එහෙනම් first time value එක 30,000. ඒතර ආඩ පේනවා පුතේ surplus එකක් generate වෙනවා 2,000. ඒතර ඔයා මේක record කරද්දී ඔයාගේ journal entry එක එනවා land account debit 2,000 and the other comprehensive income credit 2,000. හරිද? දැන් ඕක ඔය විදියට හොයාගත්තට පස්සේ අපි කොහොමද මේක දාගන්නේ අපේ ස්ටේට්මන්ට් එකට? හරි. එන්න පුතේ මුලින්ම PPE table එකට land එකේ opening balance එක 28,000 අපේ profit එක revalue profit එක 2,000 final balance එක එනවා 30,000 අපේ first revaluation balance එකට equal වෙනවා. depreciation කතාවක් නැති නිසා ඒ column එකේ කිසිම දෙයක් අපි fill වෙන්නේ නැහැ. Finally cost equal to the carrying amount of the land. හරිද? ඊළඟට ඔයා දන්නවා පුතේ මෙතනදී land එකේ profit එක generate වුණා කියන්නේ ඒක අපි ගිහින් කොහෙටද දාන්න ඕනේ? අපේ other comprehensive income වල land surplus කියලා 2,000 අපි mention කරන්න ඕනේ. හරිද? අපි adjustment එකක් ගත්තාම පුතේ ඔක්කොම එතන ඉවර කරලා ඉන්න. පස්සේ ආයි දාන කතා මුකුත් තියාගන්න එපා. හරිද? හරි. එහෙනම් අපේ first adjustment එක එතනින් ඉවරයි. හරි. ඊළඟට එන්න third adjustment එක. හරි. On 2024 October 1st. හරි the dates මාරම important. A production machine. The production machine. නිකම් machine එකක් නෙමෙයි. production එකට use කරන machine එකක්. ඒවා ගැන ගොඩාක් හිතන්න ඕනේ. හරිද? When purchased on cash 2,400 and the machine useful life is 6 years. No entry has been recorded regarding this. හරිද? ඒක කිසිම දෙයක් ඒගොල්ලෝ දාලා නැහැ. එහෙනම් working එකට එන්න. හරි. මම working එක කරලා තියෙනවා production machine.
හරිද? timeline එක මම මුලින්ම දැම්මා 2024 April 1st 2025 March 31st. පුතේ timeline එකේ mid එකේදී තමයි අපි purchase කරන්නේ අපේ production machine එක 2400 අපි purchase කරන්නේ October 1st වල. ඒකේ useful lifetime එක 6 years කියලා දෙනවා. හරිද? එතකොට මෙතනදී ඔයා යන්න ඔයාගේ අර table එකට PP table එකට table එකේ බලන්න තව production machines වලට අද details තියෙනවද කියලා. ඔව්. තියෙනවා. එතකොට ඔයාගේ opening balance එකක් තියෙනවා production machine එක 8000 කියලා cost එක. එතකොට ඔයාගේ opening accumulated depreciations දීලා තියෙනවා 3000 කියලා. හරිද? ලොකු දෙයක් නෑ කරන්න. එහෙනම් පුතේ අපි දැන් මෙන්න මේක ඔයාට ලොකු දෙයක් කරන්න නෑ depreciations හොයන්න තමයි තියෙන්නේ. එතකොට ඔයා මෙතනදී calculate කරන්න ඕනේ ඔයාගේ period එකේ depreciation. ඒතර ඔයාගේ මුල ඉඳලම හරිද? beginning of the period එකේ ඉඳලම තියෙන production machines ටික තියෙනවා. ඒ තමයි 8000. එතකොට 8000 අපිට කියනවා 10% තමයි අපේ depreciation rate එක දීලා තියෙන්නේ. බලන්න table එකේ. එතකොට 8000 multiplied by 10% equal to the 800. හරිද? හැබැයි දැන් අපිට අලුත් කට්ටියක් එකතු වුණා production machines වගේ 2400. එතකොට එයාට 10% බලන්න එපා පුතේ. එයාගේ useful lifetime එක දීලා තියෙනවා. අන්න ඒවා ගැන හිතන්න. හරිද? අපි අර අමතක වෙලා අපි 10% වලටම බලන්න පුළුවන්. හරිද? එතකොට useful lifetime එකෙන් divide කරන්න ඕනේ. හැබැයි අපි purchase කරලා තියෙන්නේ October 1st. එතකොට year end එක වෙන්නේ March 31st. අපි බලන්න ඕනේ ඇත්තටම එයාගේ 6 month depreciations. එතකොට 6 months බැලුවම 200 එනවා. හරිද? එතකොට පුතේ මෙන්න මේ ඔක්කොම period එකේම depreciation 1000 දැලීම් එක අපි අපේ ගිහිල්ලා අමතක වෙලා ගිහින් දාන්න එපා ඔයාගේ cost analysis එකට. හරිද? පුතේ මේ තියෙන්නේ production machine එකේ depreciations. The production machine එකේ depreciations අපි කොහෙද පෙන්නන්න ඕනේ? අපේ production cost statement එකේ. එතකොට ඔයාගේ production overhead cost එකේ අපි මේක පෙන්නන්න ඕනේ. හරිද? එතකොට මේකේ no entry අපි record කරලා නැහැ තාම මේ transaction එක. එහෙනම් ඔයා බලන්න ගිහිල්ලා ඔයාගේ production cost එක අනිවාර්යයෙන්ම දීලා ඇති. calculate කරපු මේ තියෙන production cost එක දැනට calculate කරලා තියෙන්නේ 8000. එහෙනම් මේ 8000 අතුලේ ඔය production machine එකේ depreciations නැහැ. මොකද no entry කියන්නේ අපි not recorded in the statements. So we have to add the 1000 depreciation for the production cost. හරිද? එනිසා අපි 1000 එතෙන්ට add කරන්න ඕනේ. හරිද? ගිහින් දාන්න එපා. cost analysis එකට මේක production එකට අදාළ cost එකක්, expense එකක්. හරිද? හැබැයි එහෙම කියලා ඔයාට බෑ ඔයාගේ PPE table එකේ දාන්න නැතුව ඉන්න. මොකද ඒක company එකේ business එකේ asset එකක්, production machine එකක් කියන්නේ. එහෙනම් opening balance එකේ 8000 add වුණා period එකේ 2400. finally ඔයාගේ අපි revaluation disposal කතා කරලා finally ඔයාට දෙනවා 10400 value එකක්. ඊළඟට opening balance එක තියෙනවා accumulated depreciations ටික 3000 කියලා. හරිද? ඊළඟට අපි එතනදී හරි මෙතන මට චුට්ටක් වැරදි. මෙතන 1000 එන්නේ හරිද?
එතකොට period එකේ අපි ගත්ත depreciations 1000. එතකොට finally ඔයගේ accumulated end of the period accumulated depreciation is 4000. So after that carrying value is 10,400 minus 4,000. එතකොට ඔයාට එනවා එතන 6,400 විදියට. හරිද? එතෙන්ට එන්න. හරිනේ? එහෙනම් ඔය විදියට තමයි ඔතන adjustment එක කරන්න තියෙන්නේ. එතකොට මම already මෙතන mention කරලා තියෙන්නේ period එකේ depreciations ටික යන්න ඕන තැන් ටික production cost statement එකේ overheads විදියට. එතකොට ඒක already ඔයා add කරනවා PP table එකට normally අපි පෙන්නනවා. Okay. ඊළඟට අපි යමු ඊළඟ adjustment එකට. Office equipment purchase on. හරිද? දැන් ඔන්න IPP එකක් තියෙනවා office equipment purchase on 2023. 2023 April 1st for 1,600 first sold පුතේ එතන date එකේ පොඩි error එකක් තියෙනවා මම කිව්වේ date එකේ error එකක් තියෙනවා කියලා මේ equation එකේ අන්න ඒක චුට්ටක් ඔයගොල්ලෝ හදාගන්න 2025 October 1st නෙමෙයි මොකද අපි period එක end වෙන්නම 2025 March 31st ඒකෙන් පස්සේ වෙන්න බෑනේ අපි කතා කරන්නේ එතන හදාගන්න 2024 October 1st කියලා. හරිද? එතන පොඩ්ඩක් එක හදන්න. For 680 the cash received from the sale has been debited to the cash control account. හරි cash අපිට receive වෙනාම cash control account එක debit වෙනවා. But මේගොල්ලෝ මොකද්ද credit entry එක ගහලා තියෙන්නේ credited to the sales account. අපි yesterday මේ වගේ කතාවක් කරා. However no entry have been recorded. කියන්නේ other than තව entries මුකුත් නැහැ. හරිද? හරි. එහෙනම් අපි මුලින්ම මේ කියන කතාව අපේ workings වල කරලා ඉමු. workings කියන්නේ මාරම important තැනක් පුතේ. හරිද? ඔයගොල්ලෝ කම්මැලි වෙලා මේවා කරන්න නැතුව ඉන්න එපා. අනිවාර්යයෙන්ම workings ඔයගොල්ලන්ගේ paper එකේ තියාගන්න. හරිද? හරි. බලන්න workings office equipment 2024 April 1st to 2025 March 31st timeline එක හැදුවා. අපි disposal ගැන කතා කරන්නේ office equipment අපි එළියට දානවා 2024 October 1st. හරිද? හරි. අපි එළියට දාන්නේ පුතේ purchase කරන්නේ office equipment 2023 April 1st sold කරන්නේ 2024 October 1st. හරිද? හරි. එහෙනම් disposal කරන විදිය ඔයගොල්ලෝ දන්නවා. cost එක වෙන්නේ 1,600. එතකොට cash වලින් අපිට receive වෙනවා 680. ඔය දෙක දාගන්නවා. ඉතින් අතර වෙන්න එපා. disposal කරද්දී අපි accumulated depreciations ටිකත් අපි අයින් කරලා දාන්න ඕනේ. හරිද? ඒ නිසා අපි accumulated depreciations ටික බලනවා purchase කරපු date එකේ ඉඳලා sold කරන date එක දක්වා. හරිද? එතකොට එතනදී 1,600 multiply කරනවා අපිට දීලා තියෙනවා අපේ office equipments බලන්නේ depreciation rate එක 20% කියලා 20% බලනවා. මෙතන ඉඳලා තියෙන්නේ date එක 1 year and half years තියෙන්නේ. හරිද? ඒ කියන්නේ 1 year and 6 months. ඒතර 1 year and 6 months වලට අපි depreciations ටික calculate කරාම 480 වෙනවා. එතකොට accumulated depreciations කියලා disposal account එක credit වෙනවා. Finally පුතේ ඔයාට එන්නේ මෙතනදී ඇත්තටම loss
එකක්. මොකද cost එක ඇත්තටම වැඩි 1600. එතකොට ඔයාට දැන් මෙතන රෙකෝඩ්ස් කරන්න දේවල් ගොඩාක් තියෙනවා. හරිද? ඒකම අමතක කරන්න එපා මේගොල්ලෝ මේ කෑෂ් රිසීව් වුණාම ඇත්තටම ඩබල් එන්ට්‍රි එක එන්න ඕනේ කෑෂ් කන්ට්‍රෝල් account එක මොකද්ද වෙන්න ඕනේ? අපි එදත් කතා කරා කෑෂ් කන්ට්‍රෝල් account එක ඩෙබිට් වෙලා ඩිස්පෝසල් account එක ක්‍රෙඩිට් වෙන්න ඕනේ. හැබැයි මේගොල්ලෝ කරලා තියෙන ක්‍රෙඩිට් එන්ට්‍රි එකේ අවල තියෙන පුතේ සේල්ස් වලට. එහෙනම් සේල්ස් වල මේ වෙලාවේ ඔයා යන්න ඔයාගේ ට්‍රයල් බැලන්ස් එකට සේල්ස් විදියට තියෙන්නේ 33,540 amount එක. එතකොට ඒක ඇතුලේ තියෙන මේ 680 කියන amount එක ඔයා අයින් කරගන්න ඕනේ. ඒක වැරදි නිසා. හරිද? ඒකයි මම මෙතන එහා පැත්තකින් නිකන් හදලා තියාගත්තේ. තවත් සේල්ස් වල ඇඩ්ජස්ට්මන්ට් කරන්න ඕනේ නම් එතනම කරගෙන යන්න පුළුවන්. අපි දැනට ඒක විතරක් මයිනස් කරලා පෙන්නමු. නැත්නම් ඕගලන්ට පුළුවන් ඕගලන්ගේ ෂීට් එකේම ඔයගලගේ ට්‍රයල් බැලන්ස් එකේම ඒක එවලට චුට්ටක් පෙන්නන්න. හරිද? මෙන්න මේ විදිහට. මෙතන තියෙන්නේ මයිනස් කළා මම ඒ විදිහට පෙන්නන්න පුළුවන්. හරි. කරන එක ඒ විදිහට ඒ කියන්නේ පිළිවෙලට කරගෙන ගියොත් වැරදෙන්නේ නැහැ. හරි. දැන් අපි වර්කින් එක මේ විදිහට ඩිස්පෝසල් පැත්ත කතා කරා. ඒකම පුතේ අපි ඔෆිස් ඉක්විප්මන්ට් වල පීරියඩ් එකේ ඩිප්‍රිසියේෂන්ස් ටිකත් හදලම අපි දාගෙන යන්න යමු. හරිද? හරි. පීරියඩ් එකේ ඩිප්‍රිසියේෂන්ස් ගන්න කලින් ඔයා බලන්න ඔෆිස් ඉක්විප්මන්ට් වල ඕපනින් කොස්ට් එක ඕපනින් බැලන්ස් එක තියෙනවා 3600. එනයි 3600 වලින් තමයි 1600 amount එකක් තියෙන office equipment අපි dispose කරන්නේ. එතකොට එතනින් remaining balance එක එනවා 2000. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා අපේ period එකේම ඉන්නවා. එහෙනම් 1600 වල අපිත් එක්ක ඉන්නේ period එකේ භාගයයි. හරිද? 6 months only. 6 months only. හරිද? එහෙනම් 6 months වලට ඔයා calculate කරන්න ඕන ආගේ depreciations ටික ඒකම remaining balance එක 2000 වලට 20% annual depreciations එක අරගත්තොත් fully total එක එනවා 560 කියලා. හරිද? ඒ තමයි period එකේ depreciations ටික. හරි අපි දැන් full calculation එක කරා. depreciation උත් හොයලා disposal account එකත් ගහලා sales වල එකත් හදලා ඔය ටික අපි කරා. දැන් තියෙන්නේ statements ටික fill up කරගෙන යන්න. හරි. දැන් මෙතනදී මුලින්ම අපි PPE table එකට එමු. office equipment මම short term වලින් තමයි mention කරලා තියෙන්නේ. opening balance එක 3600, dispose වෙනවා 1600 amount එක. Finally end of the year අපිට ඉතුරු වෙනවා 2000 office equipment value එක. opening balance එක accumulated depreciations වල අපිට දීලා තියෙනවා 1360 කියලා table එකේ. depreciation for the period අපි calculate කරා 560 කියලා. revaluation කරන නැහැ. disposal වලදී අපිට accumulated depreciations ටික අපි අයින් කරනවා 480. finally ඔයගේ accumulated depreciations ටික එනවා 1440 කියලා. එතකොට carrying value එක ගන්නේ කොහොමද? cost එකෙන් accumulated depreciation final value එක minus කරාම ඔයාට එනවා පුතේ 560 amount එක. එතනින් අන්තර වෙන්න එපා. අපිට තව තියෙනවා දාගෙන යන්න. ඔයාගේ period එකේ depreciations කොතනද පෙන්වන්න ඕනේ? office equipment depreciation කියලා administrative expense වල 560 කියලා පෙන්වන්න ඕනේ. හරිද? ඒ ටික ඒ විදිහට දාගන්න ඕනේ. ඒකම
office equipment disposal එකේ final output එක විදියට අපිට ආවේ loss එක. අනේ loss ටික අපිට company එකට අපේ business එකට expense එක. ඒ නිසා other expense වල ඒ loss ටික අපි පෙන්නන්න ඕනේ. කීයද අපිට loss ටික ආවේ? අපිට ආවේ 440 කියලා. හරිද? ඔන්න ඔය ටික පෙන්නන්න ඕන. එච්චරයි. එකපාරම එක දේ ඉවර කරලා දාන්න. දැන් ආයෙ ඕක බලන්න දෙයක් නෑ. තව දාන තැන් මුකුත් අපිට මිස් වෙලා නෑ. හරිද? මේ විදිහට කරොත් හරි. හරි. ඊළඟට අපි එමු ඊළඟ transaction එකට. ඊළඟ transaction එක ගත්තොත් පුතේ adjustment එක, the balance of the cash control account is the shown in the trial balance. හරි, trial balance එකේ දැනට cash control account එකේ balance එකත් ඔය එකම බලන්න. ඔයගලගේ sheet එකේ ඇති 10,340 කියලා පුතේ. But it did not agree with the balance in the bank statement on that date. So the bank statement value එකයි අපි prepare කරපු cash control account එකේ balance එකයි not equal. හරිද? The reason for the difference between these balances are given below. එතකොට මෙතනදී reasons දෙක දීලා තියෙනවා. මොකද්ද මේකට differences වෙන්න reasons කියන එක. හරිද? first එක දීලා තියෙනවා පුතේ direct deposit. අපි දන්නා direct deposit අපි කතා කරන්නේ අපේ trade receivable debtors ලා අපිට දෙන්න ඉන්නවා සල්ලි. හරිද? එතකොට ඒගොල්ලෝ අපිට ඉන්ෆෝම් කරන්නේ නැතුව directly bank එකට deposit කරනවා. හරිද? direct deposit 200 and the bank charges 180 have not been recorded in the cash control account and the other related account. පුතේ ඒ කියන්නේ මොකක්ද? මේකේ double entry එකම ගිහින් නැහැ. record කරලා නැහැ. cash control account එකේ record වෙලා නැහැ. payment and the receipt කියන දෙපැත්තම ඒකම relevant account other debit and credit entries දෙකක් යනවානේ. එතකොට මේක ඇත්තටම double entry එකම miss වෙලා තියෙන්නේ. අන්න ඒක ගොඩක් වැදගත්. හරිද? හරි. එහෙනම් පළවෙනියටම ඔයාලට පුළුවන් කරන්න ඔයාගේ cash control account එකේ revised cash control account එක ඔයාලට workings වල පෙන්වන්න. හරිද? මම මෙතනදී ඒක හදලා තියෙන්නේ. revised cash control account එක prepare කරන්න. මේ තියෙන්නේ revised cash control account. Now opening balance එක මම ගන්නෙ trial balance එකෙන් already පෙන්නන balance එක 10,340. ඒකෙන් bank charges මොකද වෙන්නේ? deduct වෙනවා. ඒ කියන්නේ credit යනවා 180. අපිට directly deposit වෙනවා from the අපේ debtors ලාගෙන් 200. එතකොට අපිට finally එකපාරට දාන්න එපා. මොකද තව transaction එකක් තිබ්බා. දැනට මේ දෙන්නම දාගත්තා. ඒක මෙතනින් අතර වෙන්න එපා පුතේ. මොකද අද ඒ කියන්නේ double entry එකේ ඊළඟ entry එකක් දාලා නැහැ මේගොල්ලෝ. එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ ඔයාගේ debtors ලගේ amount එකෙන් මේ 200 minus වෙලා නැහැ. 200 credit වෙලා නැහැ. එහෙනම් ඔයා ඒකම ඔයාට පුළුවන් ඔයාගේ ඔයා කැමති නම් මෙතනම පෙන්නන්න පුළුවන්. බලන්න trade receivable sorry trade receivable 3,400 කියලා තියෙන්නේ. එතකොට එතනින් minus උනේ නෑ පුතේ. අර directly deposit උණු 200. ඒ නිසා අපිට minus වෙන්න ඕනේ 200 value එක. හරිද? එතන ඕනම් දාගන්න පුළුවන්. නැත්නම් ඔයාලට පුළුවන් trade receivable account එක prepare කරලා එතනින් ඕනම් පෙන්නන්න. හරිද?
මෙන්න මේ වගේ මම එකත් හදලා තියෙන්නේ මොකද ඒක ඉස්සරහට ඕනේ හින්දා received trade revised trade receivable අපි ඒක revised කරනවා හරි correction එක ගන්නවා opening balance එක 3400 direct deposit එක අපි 200 credit කරනවා හරිද ඔය ටික මම ඔය විදිහට පෙන්නනවා එතනින් ඒක ප්‍රශ්නයක් නෑ ඊළඟට second point එක දෙනවා reason එක check amounting 600 have been issued හරිද අපි අපේ company එක පැත්තෙන් අපි issue කරලා තියෙනවා 600 checks වගේ but only checks totaling 240 have been presented for the payment පුතේ ඔයගොල්ලෝ දන්නවා 600 අපි issue කරාට තාම බැංක් එකට present උනේ 240 amount එකක් තියෙන checks විතරයි. ඒතර remaining balance එක තාම බැංක් එකට presented නැහැ. ඒ කියන්නේ මේක timing difference එක කාගේ පැත්තෙන්ද from the bank error. ඒක අපි බැංක් එක side එකෙන් එන error එකක් විදිහට තමයි කියන්නේ. ඒතර අපේ issue එකක් නැහැ අතරම bank error එකක් නම් ඉතින් මේක අපිට ආයේ හදන්න දෙයක් නැහැනේ මොකද අපෙන් ඉල්ලන්නේ නැහැනේ ඉතින් මේ bank reconciliation statement එක එහෙම ඕනේ නම් මේකට දාන්න පුළුවන් හරිද ඒත් දැනට මේක අපි revised cash control එකේ පෙන්නන දෙයක් නෙමෙයි හරිද ඒත් ඔයාලට පුළුවන් මේක bank error එකක් විදියට නිකන් එතන ඔයා mention කරගත්තොත් ඇති හරිද ඒක අපිට impact වෙන්නේ නැහැ අපේ statements වලට impact වෙන්නේ නැහැ අපි issue කරලා දෙන්නේ ඒ හරි විදියට හරි ඒකේ ප්‍රශ්න නැහැ එහෙනම් fifth adjustment එක ඔය විදියට හරි එහෙනම් එකෙන් පස්සේ අපි දන්නේ cash control එකේ තව දේවල් තියෙනවද කියලා ඒ නිසා මම revised cash control එක එකපාරට balance කරන්න යන්න එපා පුතේ ඒක ඉවරයි කියලා මොකද ඊටු ඔක්කොම කරාට පස්සේ finally revised cash control account එක balance කරනවා හරිද අපි දන්නේ නැහැ තවත් errors තියෙනවද කියලා හරිද හරි දැන් ඊළඟට next adjustment අපි කතා කරන්නේ පුතේ lease එක හරිද lease එක පොඩක් වෙනස් පැත්තකින් ගොඩක් වෙලාවට අපි leasing කතා කරද්දී motor vehicles වලින් කතා කරන්නේ හරිද මෙතන පොඩක් වෙනස් කරා administrative building එකක් තමයි අපි මේ lease agreement එක through යන්නේ කියලා හරිද හරි මෙතන ඔයාලට ලස්සනට details ටික separately දීලා තියෙනවා ආයෙත් summaries මුකුත් ගහන්න දෙයක් නැහැ පුතේ ලස්සනට දීලා තියෙනවා ඒ නිසා බලන්න එපා ඒ කියන්නේ ලොකුවට අර worry වෙන්න දෙයක් නැහැ lease term එක 5 years annual lease payment එක ඒ කියන්නේ installment එක ගැන ඔයා කතා කරන්නේ words ගැන හිතන්න එක වචන වලින් දුන්නා කියලා බය වෙන්න එපා installment එක initial cost of right of use asset පුතේ දැන් මෙතන initial කියලා දුන්නාම ඕගොල්ලෝ බලන්න ඇති initial payment එකද කියලා නෑ පුතේ හොඳට කියවන්න හරිද initial cost කියලා තියෙන්නේ initial payment not payment කියලා දෙනවා ඒතර මෙතනදී කියන්නේ අපි initially අපි මේ ගන්න යන ඒ කියන්නේ අපි මේ agreement එක through administrative building එකේ value එක ගන්න තමයි මේ කතා කරන්නේ. එහෙනම් මේක ඔයාගේ building එකේ value එක නැත්නම් cost එක විදිහට අපිට consider කරන්න පුළුවන්. ඒ නිසා අර එකපාරට කියවපු ගාම initial payment එක විදිහට මේක consider කරන්න යන්න එපා. ඊළඟට lease interest for the year ending 2025 March 31st වලට දීලා තියෙනවා 450 useful life of the building 20 years lease interest for the year ending 2026 March 31st වලට ආයෙ දීලා තියෙනවා ඒ කියන්නේ next period එකේ interest එක 395 initial value was the lease liability lease liability එක දීලා තියෙනවා හරිද 3420 කියලා. හරිද liability එක දීලා තියෙනවා. එහෙනම් ඔයාලට පොඩි idea එකක් ගන්න පුළුවන් පුතේ. initial cost එක. ඒ කියන්නේ අපේ asset එකේ value එක cost එකයි
liability එකයි same. එහෙනම් මෙතනදී ඔයාලට පොඩි idea එකක් එන්න ඕනේ. ඔළුවට එන්න ඕනේ. මෙතනදී ඇත්තටම initially අපි down payment එකක් කරලා නැහැ. Initial payment didn't do. හරිද? අපි දීලා නැහැ initially. අපි කෙලින්ම full amount එකම lease එකට ගිහින් තියෙනවා. හරිද? ඕවා හිතන්න. හරිද? හරි. එහෙනම් ඊළඟට කියන points ටිකත් අපි කියවලම ඉමු. The ownership of the right of use asset does not transfer. Does not transfer පුතේ. එහෙනම් ඔයා මෙතනදී lease term එක අපි end වෙද්දී අපිට මේ asset එක අපිට එන්නේ නැහැ. හරිද? To the company at the end of the lease term. එහෙනම් පුතේ අපිට අපේ theory එක apply කරන්න වෙනවා කොහොමද? Useful lifetime එකයි lease lifetime එකයි lower period එක තමයි අපි consider කරන්නේ depreciation calculate කරන්න. එහෙනම් ඔයාගේ useful lifetime එක දෙනවා building එකේ 20 years and the lease term එක දෙනවා 5 years. According to this lower period is the 5 years. හරිද? ඒ කියන්නේ අපේ lease term එකට තමයි ඒක equal වෙන්නේ. එහෙනම් ආ depreciations ගනිද්දී 5 years වලට තමයි calculate වෙන්න ඕනේ. හරිද? එන්නේ point එකෙන් දෙන්නේ මෙන්න මේක ඔයා හිතන්න ඕනේ. ඊළඟට then second, the lease payment should be paid on March 31st of each year. හරිද? ඒතර අපි every period end එකේදී lease payment එක අපි pay කරන්න ඕනි පුතේ. According to the first annual lease payment. ඒතර අපි ඇත්තටම පුතේ මෙතනදී අපි lease එකට enter උනේ අපේ period එක අපි දැන් කතා කරන period එකේ beginning point එකේදීම තමයි අපි මේකට අපි enter උනේ. එහෙනම් අපේ first lease installment එක pay කරනවා 2025 March 31st. 2025 March 31st. හරිද? හරි. එහෙනම් අපි මෙතන කියන විදිහට first year lease payment එක already අපි කරලා තියෙන්නේ 1020. හරිද? එතකොට and has been included as lease installment. ඔයගලන්ගේ ගිහින් බලන්න. ඒක ඔයාලට බලන්න පුළුවන් trial balance එකේ මේ තියෙන්නේ. trial balance එකේ ඔයාලා mention කරලා තියෙනවා ඇති lease මේ තියෙන්නේ lease installment කියලා 1020 pay කරපු first year lease එක දීලා තියෙනවා. හරි. ඊළඟට last point, no other accounting entries have been recorded regarding this lease. This right of use asset will be presented as the separate asset on the face of company's statement of the financial position. ඉතින් පුතේ මම ආයි කියන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දැනටම දන්නවා. අපි කොහොමද අපේ මේ right of use assets ටික අපි note එකක් through mention කරන්න ඕනේ. note එකකින් පෙන්නන්න තියෙනවා. ඒකම අපි ඒක separately මොකද PP table එකට ගෙනියන්නේ නැහැ. separately එක පෙන්නනවා. හරිද? ඉතින් එහෙම බැලුවම ඒ ගැන ඔළුවේ තියෙන්න ඕනේ. ඒවා අපි 아무තෙන් කතා කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ මුලින් ඉඳලා මේවා කතා කරන දේවල්. හරි. එහෙනම් පුතේ දැන් මේ ටික කියවුවට පස්සේ ඔයාට ලීස් එක අනිවාර්යෙන්ම එනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ working එක කරන්න ඕනේ කොහොමද? හරිද? ඔන්න මම working එක කරලා තියෙනවා. හරි. පුතේ building administrative purpose එකට තමයි මේ building එක අපි lease විදියට ගන්නෙ. ඒකට අපේ table එක ගහ ගන්න. year 1 to 5 වෙනකම් installment එක same every year 1020.
lease loan period එක liability එක mention කරගන්නවා interest එක තියෙන. හරිද? අපි ඉතින් මේවා ඊයේත් කතා කරා. හරි. එතකොට මෙතනදී අපිට දීලා තියෙනවා පුතේ අපේ first year එකේ interest එක 415 කියලා. අතන තියෙනවා. ඊළඟට ඔයාගේ second year interest එකක් දීලා තියෙනවා. ඉතින් ආයෙ අමුතෙන් පුතේ ඔයාට lease liability එක හොයන්න දෙයක් නැහැ. installment එකේ interest එක minus කරාම ඔයාට lease loan එක එනවා. හරිද? liability ටික වෙන වෙනම එනවා. එතකොට ඔයාට first year එකේදී first year එක එනවා 2000 අපි ඉන්න period එක තමයි අපි මෙතනනේ ඉන්නේ. අපි දැන් මේ accounting කරන්නේ මේ period එකේ ඉඳලා. මේ period එකේ ඉඳලා තමයි බලන්න ඕනේ. හරිද? හරි. එහෙනම් ඔයා දන්නවා period එකේ interest එක පුතේ ඔයාට expense එකක්. ඔයා financial expense වල පෙන්නන්න ඕනේ. හරිද? එතකොට ඔයාගේ cost analysis එකේ පෙන්නන්න ඕනේ. ඒකෙම ඔයා second year payment එක second year liability එක පුතේ ඔයාට within 1 year pay කරන්න ඕන නිසා ඔයාගේ මේ 625 කියන amount එක ඔයාගේ current liability එකක් විදිහට අපිට consider කරන්න පුළුවන්. current liability එකක් විදිහට consider කරන්න පුළුවන්. එහෙනම් ඔයා දන්නවා මෙතන ඉඳලා ඔයාට third year and fourth year fifth year කියන්නේ ඔයාගේ non current liability. ඒ කියන්නේ more than 1 year ඔයාට යනවා මේ ටික payment එක කරන්න. එහෙනම් මෙතන තියෙන liability එක ඔයාගේ non current liability එකක් විදිහට අපිට consider කරන්න වෙනවා. දැන් ඒ ටික කොහොමද ගන්නෙ? දැන් මෙතනදී පුතේ total liability එක අපිට දුන්නා. හරිද? මොකද total liability එක කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වා initial payment එකක් නෑ මෙතනදී. මොකද ඔයාගේ සම්පූර්ණ building එකේම value එක lease එකක් විදිහට තමයි ගිහින් තියෙන්නේ. එතකොට total liability එක equal වෙනවා ඔයාගේ building value එකට. ඒ කියන්නේ 3420. 3420 වලින් first year and the second year liability එක ඔයා දන්නවා. එහෙනම් other 3 to 5 කියන periods තුනේම liability එක ඔයාට ගන්න පුළුවන් කොහොමද? 3420 minus 605 minus 625 equal to 2190. ඒ තමයි ඔයාගේ non current liability එක. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට table එක අරගෙන ඒ කියන ටික ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම calculate කරගන්න තියෙනවා. ඊළඟට අතරින් අතර වෙන්න එපා පුතේ building කියනවාගේ depreciate වෙන PPE එක. එහෙනම් depreciation උත් එතනදිම year එකට calculate කරන්න. එතකොට අපි depreciation කතාව කතා කරා lower period එක consider කරන්න. මොකද ඒක අපිට end of the lease period අපිට ඒකේ කිසිම ownership එකක් නැහැ. අපිට transfer වෙන්නේ නැහැ. එහෙනම් lower period එක 5 years 5 years equal වෙන්නේ අපේ lease term එකට විතරයි. ඒ නිසා අපි depreciations ගන්නෙ divide from 5 684 කියන. එහෙනම් බලන්න පුතේ ඔයාට මෙන්න මේ ටිකනේ දාන්න තියෙන්නේ financial expense වල පෙන්නන්න ඕනේ current liability ටික non current liability and මේක අපි පෙන්නනවා building administrative expense වල අපි ඒක පෙන්නනවා. ඔන්න ඔය හතර දෙනාව දාන්න තියෙනවා. හරිද? හරි. යන්න building depreciation 684 කියලා administrative expense වල පෙන්නවා. financial expense වල පෙන්නනවා lease interest කියලා 415 කියලා. ඒකම non current liability එක 2190 current liability එක 625 කියලා lease එක පෙන්නනවා. එතනින් අතර වෙන්න එපා පුතේ. අපි මේක වෙනම PP table එකට ගෙනියන්න නැති නිසා ඔය අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ මේ අපි කතා කරන right of use asset එක අපි වෙනම current non current assets වල include කරන්න. එහෙනම් non current assets වල අපි කොහොමද පෙන්නන්නේ? non current assets වල අපි කොහොමද පෙන්නන්නේ? කෙලින්ම cost එක දාන්න එපා.
non-current assets වල ඔයා පෙන්නන්න ඕනේ carrying value එක. ඒ කියන්නේ 3420 minus period එකේ depreciations ටික accumulated depreciations ටික equal වෙනවා period එකේ depreciation 684. හරිද? එහෙනම් ඔයා එතනට ගිහිල්ලා building නැත්නම් අපිට කියන්න පුළුවන් right of use asset කියලා lease එක carrying value එක පෙන්නන. හරිද? මම මේක ගත්තේ කොහොමද? 3420 minus depreciation 684 වලින් minus එක. හරිද? ඔය විදිහට පෙන්නන්න ඕන. ඒකත් එතනින් ඉවරයි. හරි. නම් ඒකේ issue එකක් නැහැ. ඊළඟට පුතේ final adjustment එක the balance of the account receivable control account ඒ කියන්නේ අපේ debtors වගේ control account එකේ which is included in the trial balance does not agree with the balance of the account receivable subsidiary ledger. කියන්නේ sub එකයි general ledger එකේ control account එකේ balance එක non-equal. The following identified reasons have contributed to the differences and these reasons have not yet been recorded. හරි එහෙනම් පුතේ මෙතන තියෙන ඉතින් revised amount එක හොයන එක. හරි අපි කොහොමද මේක මම කියවනේ කලින්ම මම draw කරගත්තා කියලා. මොකද කලින් ඉඳලම මෙතන පොඩි error එකක් තිබ්බනේ receivable එකේ. එතකොට opening balance එක already trial balance එකේ තියෙන 3400 directly deposit වෙන amount එකක් තියෙනවා 200. ඒ නිසා මම credit කරා. ඊළඟට මෙතන තව point එකක් දෙනවා a sales invoice. Sales invoice 380 has been omitted from the accounting period. අපිට ඒක මිස් වෙලා. හරිද? එහෙනම් sales invoice එක record කරන්නේ කොහොමද පුතේ? Trade receivable account debit වෙනවා, sales account credit වෙනවා. එහෙනම් මෙතනදිම හදමු revised trade receivable debit වෙනවා 380 වලින් ඒකම ඔයාලට පුළුවන් ආගේ sales account එකට add කරන්න. sales account එකට ආයි අපිට තව amount එකක් add වෙනවා 380 කියලා. මොකද ඒකත් අපිට miss වෙලා invoice එක. හරිද? හරි. ඊළඟට then second point an interest charge on the trade receivable balance 120 but it has been omitted to record from the control account. ඒ කියන්නේ පුතේ අපිට අපේ receivables ලගේ කියන්නේ debtors ලා ගෙන් අපි interest charge එකක් කියන්නේ වැඩිපුර extra charge එකක් අපි අරගෙන තියෙනවා. ඒතකොට අපිට ඒක control account එකේ පෙන්වන්න බෑ. හරිද? බැරි වෙලා තියෙන්නේ. එතකොට trade receivable debit වෙනවා 120 ඒකම පුතේ මේ interest charge එක කියන්නේ අපිට income එකක් ඇත්තටම. අපි additionally ගන්න දෙයක් නේ. එතකොට මේක අපිට income එකක් විදියට consider කරන්න පුළුවන්. other income එකක් විදියට consider කරන්න පුළුවන්. හරිද? එනිසා income credit 120. හරිද? එහෙනම් මෙතන receive trade receivable එකේ interest trade receivable 120 කියලා debit කරද්දිම ඔයාට පුළුවන් පුතේ අනිවාර්යෙන්ම ගිහිල්ලා එතනදිම කරන්න නැත්නම් අමතක වෙනවා. හරිද? ඔයගලන්ගේ statement එකේ තියෙනවා other income note එක අන්නේ other income note එක ඇතුළට interest trade receivable 120 include කරන්න. නැත්නම් අමතක වෙනවා. හරිද? මේවා අනිවාර්යෙන්ම මිස් වෙන්න පුළුවන් දේවල්. හරිද? හරි. පුතේ adjustments ටික ඔතනින් ඉවරයි. හරිද? adjustments ටික ඔතනින් ඉවරයි. හැබැයි පුතේ ඔයගලන්ට පේනවා ඇති ඔයගලන්ගේ අර TP table එකේ ඇත්තටම තව තියෙනවනේ. අපි land එක කරා. හරිද? land එක කරා. ඊළඟට අපි කරා production machines ගැන කතා කරා. office equipments කතා කරා. තව තුනක් ඉතිරි වෙලා තියෙන remaining තියෙනවා factory building
factory building කියද්දී ඒක වෙනම එකක්. ඉස්සෙල්ලා අපි කතා කරේ administrative building ගැන. showroom building හරිද? ඊළඟට delivery vehicles තියෙනවා. ඉතින් ඒවල නම් adjustments නැහැ නිකම්ම table එක complete කරගෙන යන්න තියෙන්නේ. මම මෙතන remainings දෙකක් පෙන්නුවා. ඔව් මොකද පුතේ? ඔක්කොම buildings එක column එකේ පෙන්නන්න බෑ පුතේ. එහෙම කරන්න බෑ. ඒක ලොකු වැරද්දක් කරන්න එපා එහෙම. පුතේ අපේ කියන්නේ purpose එක වෙනස්. administrative කියද්දී අපි එතනදී කතා කරන්නේ පුතේ අපේ admin එක side එක. හරිද? කියන්නේ අපි මේ building එක කතා කරන්නේ අපේ office කියන view එකේ operations කරන තැන. අපි මෙතන තියෙන factory එක ගැන කතා කරොත් පුතේ factory එක production view එක. ඒතර ඔතනදී ඇත්තටම building purpose තුනකට යන්නේ. මුලින්ම factory එක production එක run වෙන තැන. ඊළඟට showroom building කියන අපේ showroom එක. හරිද? එතකොට එතනත් වෙන purpose එකක් තියෙන්නේ. ඊළඟට අපි ඊළඟට කතා කරපු එක නම් කේබල් එකට එන්නේ නැහැ. ඒක අර ලීස් එකත් එක්ක යන නිසා. ඒක administrative purpose එකට. එතකොට purpose තුනක්. එතකොට ඔයාලා කිසිම වෙලාවක buildings කියලා equally අරගෙන ඒක එකට දාන්න එපා. ඒක වැරදි පුතේ. හරිද? මොනවා හරි මිස් වුණොත් ඉතින් ලකුණු ඔක්කොම නැති වෙනවා. ඒ වගේ risk දේවල් කරන්න එපා. ඒ කියන්නේ ඔයාලට රිස්ක් එකක් ඔයාගේ මාක්ස් වලට පුතේ. ඒක කරන්න නම් එපා. කවුරුත් කරන්න එපා. දැන් මෙච්චර එන්නේ නැහැ අනිවාර්යෙන්ම ඔයගලගේ මේ PPE ටේබල් එකේ මෙච්චරක් 6ක් විතර එන්නේ නැහැ. මැක්සිමම් 4යි එන්නේ. හැබැයි ඒ 4 ඇතුළත ඔයාලට මේ වගේ බිල්ඩින්ග්ස් පර්පස් 3කට දුන්නොත් පුතේ ඔයා කොලම්ස් 3ක් ඔයා ප්‍රිපෙයාර් කරගන්න. ඒක ඔයා කරදරයි කියලා හිතන්න එපා. මොකද ඔයාගේ ලකුණු වලට කිසිම මේකක් කරගන්න එපා කිසිම වෙලාවක. හරිද? හරි. එහෙනම් ෆැක්ටරි එකේ බිල්ඩින් එක ඕපනින් බැලන්ස් එක 10000 තියෙනවා. කිසිම ඇඩ්ජස්ට්මන්ට් එකක් නැහැ. ඒකට ක්ලෝසින් බැලන්ස් එක 10000 වෙනවා. ඊළඟට accumulated depreciations ටික ගත්තොත් ඕපනින් බැලන්ස් එක 2250 depreciation 5% බාන්න තියෙන. එතකොට 10000 multiply by 5% 500 වෙනවා. දැන් ඒක ගිහිල්ලා දාන්න එපා පුතේ ඔයාගේ cost analysis එකට. දැන් මේ කතා කරන්නේ මොකද්ද? factory building එක. the factory building එකේ depreciations කොහෙද දෙන්න ඕනේ? අපේ production cost එකට. එහෙනම් production cost එකට මේක record වෙලා නැහැ අනිවාර්යෙන්ම. අපිට කියනවානේ record වෙලා නැහැ කියලා. එහෙනම් production cost එකට ආයෙ add වෙන්න ඕනේ 500. හරිද? production cost එකට 500 add වෙන්න ඕනේ. නිසා ඒ ටික ඔළුවේ තියාගන්න. හරි. ඒකම finally ගත්තා. carrying value එක ගත්තා. ඊළඟට ඔයාලට තියෙනවා showroom building එක. ඒකේ opening balance එක 12000. කිසිම transaction එකක් නැහැ. opening balance equal to end of the balance. ඊළඟට accumulated depreciation opening balance එක තියෙනවා 3750. ඊළඟට එතනත් period එකේ depreciations ගන්නවා. එතකොට පුතේ එතනදී period එකේ 12000 multiply by 5% එතනට එනවා 600 depreciation. එතකොට ඒක අපි පෙන්වන්න ඕනේ showroom building එක. පුතේ showroom එක අපි කතා කරන්නේ ඇත්තටම distribution purpose එකට. ඒ කියන්නේ එතන අපි finish goods ටික තමයි එතන include වෙලා තියෙන්නේ. හරිද? finish goods يعني අපේ නිකන් warehouse එක වගේ type එකක් යන්නේ showroom එක. ඒ කියන්නේ warehouse උත් නෙමෙයි sorry showroom කියන්නේ අපි දැන් finally output එක එළියට පෙන්නන තැන. හරිද? එතකොට ඒක distribution cost එකක් විදියට ඔයා ඒකේ showroom depreciation එක consider කරන්න ඕනේ 600.
හරිද? ඊළඟට තියෙනවා delivery vehicle එක. පුතේ delivery vehicle එක මම මෙතන මට අර මේක මම එකපාර හදපු නිසා මට මෙතන ඉඩ නැහැ. හරිද? ඒක ලොකු දෙයක් නෙමෙයි. ඉතින් ඔයාට opening balance එක දාගත්තා 3600. Transactions මුකුල්ම නැහැ. Ending balance එකත් 3600. ඊළඟට ඔයාගේ accumulated depreciations ටික තියෙනවා 1360 කියලා. එතකොට 3600 වලට period එකේ depreciations බලනවා 20%. එතකොට එතන 20% ගත්තම පුතේ delivery vehicle එක sorry office equipments නෙමෙයි මම කියන්නේ 10%. delivery vehicle එකේ ඇත්තටම 4000 වලට 10% ගත්තම 400 වෙනවා. එතකොට vehicle depreciations ටික 400 වෙනවා. හරිද? ඉක්මනට ගියා. ඒ ටික ඉතින් ඉෂුව එකක් නෑ. depreciations නිකන් ගන්න තියෙන. චුටි බබාලා වුණත් කරයි. ඒක ලොකු දෙයක් නෙමෙයි. හරිද? main focus එක තියෙන්න ඕනේ adjustments ටිකට මේ වගේ આવොත් කරන්න පුළුවන්ද කියන එක. හරි. අනිවාර්යෙන් පෙන්වන්න ඕන note මොනවද? marks දෙන ඒවා except lease PPE other income. පුතේ මේ notes කියන්නේ ඔයගලන්ගේ අර මොනවාද shares වල අර අපි අන්තිමට කියන්නේ end එකේදී අපේ directors ලා මෙහෙම shares වලට අන්න ඒ ටික අපි ගන්න ඕනේ. ඊළඟට ඔයාගේ receivable එකේ මොනවා හරි adjustments තිබ්බොත් ඒකේ note එකක් තියෙනවා. ඒ කියන්නේ doubtful debts තිබ්බොත් පුතේ අන්න එතනදී note එකක් එනවා. ඒ ටික චුට්ටක් බලන්න අද. ඒ කියන්නේ ඒවා අර common ඒවා එකයි මේ දාලා නැත්තේ. ඒ ටික බලන්න. ඊළඟට තව එනවා පුතේ මේ ඔයගලන්ට note එකක් අනිවාර්යෙන් මේක පෙන්වන්න ඕනේ cash and cash equivalents ටික අර මේ cash වලට අදාළව note එක finally අපි prepare කරනවා. ඒ කියන්නේ cash in hands ඊළඟට bank cash ඊළඟට ඔය අපේ current side එකෙන් යන ඒ වගේ අපිට mention කරනවා. කියන්නේ ගොඩක් අඩුයි ඉතින්. අර ඒ note එක mention වෙනවා. ඒ ඇරෙන්න තවනම් notes එහෙම මුකුත් නැහැ. ඒ කියන්නේ අර ඔයගලගේ සර් ඔයගලන්ට කොහොමද දීලානේ තියෙන්නේ. ඔයගලන්ට කොහොමද දීලානේ තියෙන්නේ පුතේ format එක. අන්න ඒ notes ටිකට ඇරෙන්න ඒ ටික තමයි ඔයාලට දාන්න තියෙන්නේ. හරිද? හින්ද ප්‍රශ්න මිස් non-current asset වල right of use asset value එක දානකොට lease liability එකට down payment එක එකතු කරලා එන්න ඕනේ total asset value එකකින් නේද? accumulated depreciation අඩු කරලා දාන්න. හරි. ඔව් පුතේ. ඒ කියන්නේ ඔයා හොඳට ඔළුවේ තියාගන්න. දැන් මෙතන අපි කතා කරපු lease එකේ down payment එකක් නැහැ. initial payment එකක් ගියේ නැහැ. මොකද එයාගේ full amount එකම total value එකම එයා lease එකක් විදිහට consider කරගෙන ගිහින් තිබ්බේ. හරිද? එතකොට ඔයාගේ හැම වෙලාවෙම value එක හැදෙන්නේ ඒ asset එකේ. අපි ඒ lease එකට base කරන asset එකේ value එක consider වෙන්නේ initial payment plus අපේ එතනින් පස්සේ remaining balance එකනේ අපේ liability එක වෙන්නේ. අන්න ඒ liability එකත් එක්ක. එතනදී තමයි value එක හැදෙන්නේ. හරිද? එතකොට example එකක් ගත්තොත් හිතන්නකෝ මම ගන්නවා 100 value එකක් තියෙන car එකක්. හරිද? එතකොට ඒකෙන් මම initially pay කරනවා 20. එතකොට 20 වලින් remaining balance එක 80 තමයි මම lease එකට යන්නේ. අන්න 80 වලට තමයි 80 20 එකතු වුණාම තමයි අපේ car එකේ value එක හැදෙන්නේ 100 කියලා. එතකොට අපි non current assets වල
අපි පෙන්වන්න ඕනේ right of use assets විදියට. අන්න එතනදී ඔය අනිවාර්යයෙන්ම පෙන්වන්නේ පුතේ cost එක නෙමෙයි, value එක නෙමෙයි, end of the value. ඒ කියන්නේ carrying value එක. ඒ කියන්නේ depreciation deduct වුණාට පස්සේ ටික. හරිද? ඒතර එතනදී ඔයා ඒ ටික ගැන ඔළුවෙන් හිතන්න. හරි නේද පුතේ? හරි. ඔහොම ප්‍රශ්න අහන එක හොඳයි. ඔයගොල්ලෝ කරලා තියෙන නිසානේ මම අහන්නේ. හරි පුතේ. එහෙනම් අපි next question එකට move වෙමු. ඉක්මනට. මෙතන මේකත් special question එකක් වෙනවා. මොකද මේකෙත් අර වගේම ඔයාට දීලා තියෙනවා. පුතේ මේකේ නම් පොඩ්ඩක් හදාගන්න දේවල් වගේ තියෙනවා. ඔයගලගේ පොඩ්ඩක් type වෙලා නැති එකක්. හරිද? පුතේ මෙතන balance වල මේ dates ටික mention කරගන්න cost එකයි revalue amount එක දීලා තියෙන්නේ 2024 April 1st ඒ කියන්නේ beginning balance එක accumulated depreciations දීලා තියෙන පුතේ end of the period ඒ කියන්නේ 2025 March 31st වලට හරිද එතකොට ඔයා එතනදී always තියාගන්න ඕනේ accumulated depreciation දීලා තියෙන්නේ end of the period එකට එතකොට ඒකේ ඇතුලේ annual depreciations ටික consider වෙලා තියෙනවා but annual depreciations consider වෙලා තියෙනවා කියන්නේ sometimes this amount will be wrong sometimes correct අපි දන්නේ නැහැ ඒක අපි adjustment එකෙන් තමයි දැනගන්නේ මේ annual depreciations ටික හරියද නැද්ද කියන එක හැබැයි ෆයිනල් ඔයාලට දීලා තියෙනවා මේ accumulated depreciations ඇතුළ දීලා තියෙන්නේ 25 March 31st නිසා අනිවාර්යෙන්ම period එකේ depreciations තියෙනවා කියන එක ඔළුවේ තියාගන්න. හරිද? ඔන්න ඕක ඔළුවේ තියාගන්න මොකද ඕවා වැරදෙන තැන්. ඒකයි මෙච්චර දීලා තියෙන්නේ. හරි. පුතේ ඔයාලට land revaluation එක දීලා තියෙනවා මං කියවන්න නැහැ ඉතින් ඒක දැන් land එක revalue කරපු කීයද ගොඩාක් ඒවා කරානේ හරි මේ තියෙන land එක revalue වෙනවා පුතේ අපේ period එක true date එකක් mention වෙලා නැහැ එතනත් ඉතින් මං end of the period ගත්තා. හැබැයි second revaluation එකක් තියෙන්නේ. එහෙනම් first time revaluation එක මොකද revaluation එක අපි දාලා නැහැනේ කොහොමද? එතකොට ඔයාගේ අර opening balance එක විදියට 25 තියෙනවා. එතකොට revalue කරන්නේ 28 වලට surplus එකක් එතනදී generate වෙනවා. land එක debit වෙනවා 3000 other comprehensive income credit වෙනවා 3000 එතකොට කලිනුත් first time උත් ඇවිත් තියෙන්නේ surplus එකක් ඉතින් අපිට කමක් නැහැ අපිට මේකේ ලොකු දෙයක් නැහැ කරන්න මේ මොකද first time revaluation එකකිනුත් surplus එකක් ආපු නිසා හරිද ඉතින් ඔයාලට තියෙන්නේ second time එකේ surplus එක එහෙමම දාන එක හරි පුතේ එහෙනම් ඒකෙදි මුලින්ම අපි land එක ගත්තා PP table එකේ 25 profit එක 3 28 මොකුත් නැහැ carrying value එක equal වෙනවා 28 ඒකම surplus එක ගිහිල්ලා අද comprehensive income වල include කරනවා land surplus 3 හරිද ඉතින් ලොකු දෙයක් නෙමෙයි ඉතින් ওই වගේ දේවල් තමයි ගොඩාක් කලාට ওই land එක තමයි එන්නේ ඉතින් ඒකයි ඒ විදිහට දීලා තියෙන්නේ හරි ඊළඟට හරි ඊළඟට මේ පුතේ දීලා තියෙනවා building එක building එකේ ඔයාලට තියෙන්නේ building එක expand එකක් වෙන්නේ ඒ කියන්නේ ඒක modern building එකක් ඒ කියන්නේ create කරනවා හරිද
එහෙනම් ඒකේ useful lifetime එකේ change එකක් වෙනවා. ඒ නිසා timeline එක ගැහුවා. ඒක වෙන්නේ middle period එකේ 2024 October 1st වල 4200 අපි ඒකට එකතු වෙනවා. sorry පුතේ මෙතන චුට්ටක් මේ zoom එකේ පොඩි ප්‍රශ්නයක් හරි. හරි. එතකොට පුතේ මෙතනදී already cost එක තියෙනවා total ඔක්කොම buildings වල 18000. ඉතින් ඒ cost එකටනේ මේක value වෙන්නේ. හරිද? ඒක අපි valuation එක ඒ කියන්නේ ඒක නිකන් අලුත් වෙනවා වගේ. හරිද? එතකොට අර අපි modernize කරන්න ගියාම ඒකට cost එක include වෙනවා 4200. එතකොට value එක හැදිලා තියෙනවා 22,200 විදියට. but ඒක නෙමෙයි පුතේ loss value එක. ඒක ඔළුවට ගන්න. හරිද? දැන් cost එක මේ විදියට ඇවිල්ලා මොකද building කියන්නේ depreciate වෙන දෙයක්. එතකොට අපි cost එක විදියට consider කරන අපි purchase කරපු date එකේදී value එක. ඊළඟට මෙතනදී අපි add කරන 4200. එතකොට full value එක තියෙනවා 22,200 විදියට. but ඒක නෙමෙයි value එක පුතේ. මොකද මේක already depreciate වෙලා නෙවෙයි තියෙන්නේ 2016 ඉඳන්. එහෙනම් ඔයාලට වෙනවා ඔයාගේ හරීම ඒ කියන්නේ 2024 October 1st වලට හරීම value එක consider කරන්න. කියන්නේ carrying value එක. now accumulated depreciations ටික minus වෙනවා. එහෙනම් මෙතන ඉඳලා 16 to 24 October 1st ගත්තොත් පුතේ එතන 8 years තියෙනවා. එහෙනම් 18,000 divide from the 20 මොකද අපිට දීලා තියෙනවා අපේ table එකේ 20 years useful lifetime එක multiply by 8 7,200 accumulated depreciations ටික minus වෙනවා 15,000. හරිද එතකොට? හරි. එතන ඉඳන් 15 තමයි අපේ ඇත්තටම building එකේ value එක. එතන ඉඳන් අපි කතා කරන්නේ මේ විදිහට. හරිද? එදා දවසේ ඇත්තටම ගත්තොත් අපි කවුරු හරි හැවුවොත් value එක ඇත්ත ගාන කියයි ඉතින් 22,200 කියලා. but හරියටම carry කරගෙන ඉන්නේ ආ value එක 15,000 වලට. 15,000 වලට අපි එතන ඉඳන් 15,000 වලට තමයි පුතේ depreciate කරගෙන යන්න ඕනේ. එහෙනම් depreciation එක කරගෙන යන්න කලින් මෙතන ඔයාලට useful lifetime එක හදා ගන්න දෙයක් තියෙනවා පුතේ. අන්න ඒක බලන්න. හරි. ඔයාගේ මේක purchase කරපු දවසට අපිට කියනවා depreciation sorry useful lifetime එක 20 years කියලා.
හරිද 20 years but අපි මෙතන modernize කරද්දී already 8 years අපි past කරගෙන ඇවිත් තියෙනවා. ඒ කියන්නේ 8 years අපි සම්පූර්ණයෙන්ම depreciate වෙනවා. ඒතර 8 years minus වුණාම අපි ගාව තියෙන්නේ පුතේ 12 years remaining. හැබැයි modernize කරපු නිසා ඒකේ impact එකක් විදියට අපේ useful lifetime එක increase වෙනවා by 3 years වලින්. එහෙනම් 3 years ටික අර remaining 12 years වලට 3 years ටික මොකද වෙන්නේ? add වෙනවා. එහෙනම් පුතේ අපේ ඇත්තටම අපේ useful lifetime එක equal වෙනවා 15 years වලට. එහෙනම් ආගේ useful lifetime එක විදියට consider කරන්නේ 15 years. එහෙනම් එතන ඉඳලා අපිට 6 months වලට අපේ depreciations calculate කරන්න ඕනේ for the period depreciation එක calculate වෙන්න. හරිද? එතකොට දැන් මම මෙතනදී පෙන්නලා තියෙනවා ලස්සනට period depreciation එක ගන්න කොහොමද කියලා. 18,000 ඒ කියන්නේ modernize කරන්න කලින් 18,000 divide from the 20 ඒ මොකද 6 months period එකක් තියෙන නිසා එතන 6 months වලට ගත්තම 450. ඊළඟට remaining 6 months යන්නේ අලුත් විදියට modernized buildings ටිකකින් ඒ නිසා 15 value එක divide කරන්නේ 15 useful lifetime එකේ again 6 months වලට බැලුවම 5,000 sorry 500. එතකොට totally ගත්තොත් period depreciation එක එනවා 9,050 විදියට. හරිද? ඉතින් ඕක දාන්න තියෙන්නේ කොහෙටද? අපේ PPE table එකට. Now opening balance එක 4,200 add වෙනවා. Total balance එනවා 22,200. Opening balance එක තියෙන accumulated depreciations වල ඒක තියෙනව නෙමෙයි පුතේ අපි හොයාගන්න ඕනේ. හරිද? එතකොට ඔයාලා තේරුම් ගන්න ඕනේ ඔයාලට දීලා තියෙන accumulated depreciation 2025 March 31st වලට ඒතර මේකේ මේ 7,650 වල include වෙලා තියෙනවා මේ annual depreciation 900 ඒක වැරදි calculation එක පුතේ. එතකොට ඔයා ඒක minus කරලා ඔයාගේ opening value එක ගන්න ඕනේ opening accumulated depreciation එක 6,750 කියලා. හරිද? ඒ ඉස්සලා අපි ඊයේත් ඒ වගේ ගණන් කරාපු හින්දා මම එච්චර යන්නේ හයියෙන්. ඒතර 6,750 add වෙනවා period එකේ හරිම value එක 9,050. ඒතර total එනවා 7,700. ඊළඟට carrying value එක equal වෙනවා 14,500 විදියට. ඒතර මේ 9,050 period එකේ depreciations ටික building depreciations administrative expense විදියට ඔයා පෙන්නන්න ඕනේ. හරිද? හරි. ඒකම පුතේ මේක ඇත්තටම මේ අපිට කියන විදිහට no entry have been made regarding this transactions කියලා තියෙනවානේ. ඒතර ඔයා තේරුම් ගන්න ඕනේ ඔයා මේ modernize කරද්දී ඔයාගේ සල්ලි තමයි එළියට යන්නේ. ඔයාගේ cash තමයි එළියට යන්නේ. ඒතර මේ cash credit වෙන එක මේ 4,200 amount එක credit වෙලා නැහැ. ඒතර ඔයාගේ cash වලින් ඒක minus වෙන්න ඕනේ. හරිද? cash වලින් minus වෙන්න ඕනේ. නම් මේ බලන්න cash and cash equivalent 12,500 වලින් minus වෙනවා 4,200 අර අපි modernize කරද්දී අපි ඒකට ගත්ත සල්ලි ටික. හරිද? මොන no entry. ඒ නිසා ඒවා ඔළුවෙන් හිතන්න. හරිද? ඔගන වැඩිපුර ෆෝකස් කරගන්නවා මිස් වෙනවා. හරි. නෝයි විදියට දාගත්තා. ඊළඟට office equipments තියෙන පුතේ disposal පැත්ත. දැන් disposal කරලා දැන් හොඳට කටපාඩම් ඇති. හරිද? office equipments වල හරි. timeline එකත් මම ලස්සනට ඇඳලා තියෙනවා. Dispose වෙන්නේ 2024 October 1st වල cost එක 4,000 වෙනවා. අපි sell කරන්නේ 2,500 වලට. හරිද?
එතකොට මේක already purchase කරලා තියෙන්නේ අපි මේ dispose කරන office equipment එක purchase කරලා තියෙන්නේ 2020 වල April 1st. එහෙනම් පුතේ accumulated depreciations ටික හොයන්න තියෙනවා 4 years and 6 months වලට. හරිද? එතකොට මෙතනදී office equipments වල useful lifetime එක අපිට දෙනවා 10 years කියලා. Now 4,000 divide from 10 multiply by 4.5 years. හරිද? එහෙනම් එතනදී accumulated depreciations එනවා 1,800. මේවා ඉතින් easy හරිද? මේවා කරන්න ලොකු දේවල් නෙමෙයි. මෙතනදී නම් පුතේ disposal එකේ output එක විදිහට එන්නේ profit එක 300. ඉතින් profit කියන්නේ ඉතින් අපිට other income එකක්. හරිද? මේක other income එකක් විදිහට ඔයා consider කරන්න ඕනේ. other income එකක් විදිහට පෙන්නන්න ඕනේ. හරි. ඒකම පුතේ office equipments වල ඔයාගේ period depreciation එකත් මම එකම calculate කරා. එතකොට period එකේ මුල ඉඳලා 9000 තිබ්බා 9000 වලින් තමයි මේ 4000 අපෙන් එළියට යන්නේ 4000 අපි දැන් ඉන්නේ අපේ period එකේ 6 months විතරයි ඒ නිසා 6 months වලට depreciations ගත්තා remaining 5000 එයා full period එකේම අපිත් එක්ක ඉන්නවා divide from the 10 annual එනවා 500 අපිට fully period depreciation එක එනවා 700 හරිද ඉතින් ඒකත් අපි table එකේ මුලින්ම දාගත්තොත් opening balance එක 9000 dispose වෙනවා 4000 5000 remaining ඉතුරු වෙනවා opening balance එක දීලා නැහැ දීලා නැත්නම් කොහොමද ගන්නෙ අර කලින් කරා වගේම තමයි ඔයාලට දීලා තියෙන end of the accumulated depreciation එහෙනම් මේක ඇතුලේ තියෙනවා මෙන්න මේ wrong calculation එක 900 ඒක minus කරාම ඔයාගේ period beginning period එකේ depreciations ටික එනවා accumulated පැත්ත හරිද ඒ කියන්නේ 4850 ඒකට add වෙනවා depreciation for the period 700 again dispose වෙනවා 1800 ටික finally carrying value එක 1250 හරිද ඒකම ගිහින් දාන්න පුතේ අපිට තව තියෙනවා ඉවර නැහැ ඒකම දාන්න මොකද office equipment depreciation administrative expense විදිහට 700 කියලා other income වල පෙන්නන්නේ profit එක office equipment dispose so මොකද profit here the profit ආවේ profit ඇවිත් වෙනවා 300 හරිනේ හරි දැන් එකත් හරි ඊළඟ transaction එක හරි office equipment මේව ඔක්කොම no entry has been made regarding this disposal හරි ඊළඟට lorry එකක් ඉතින් motor vehicle නේ lorry ගන්න ඉතින් මොකටද ඒක ඉතින් ලොකු දෙයක් නෙමෙයි මම ඒකේ working එක ලොකුවට කරලා නැහැ මොකද ඒක අපි අලුතෙන්ම ගන්න එක මොකද අපිට lorry කිසිම දෙයක් motor vehicle side එක කිසිම දෙයක් අපිට එක තිබිලා නැහැ මේ අලුත්ම ගන්න ඒ නිසා පුතේ මම එක කෙලින්ම මේක අපි purchase කරන්නේ 2025 Jan 1st වල 4000 amount එකක් තියෙන එකක් තමයි ගන්නෙ transporting air conditioners ඒ අපි business එක air conditioner මොකක් හරි business එකක් තමයි. ඔව් නේ තියෙන්නේ. හරි. එහෙනම් හැබැයි මෙයා මොකද මේ කරලා තියෙන්නේ මේ bookkeeper ඇත්තටම debit to the purchase account පුතේ. මරු. මේක purchased නෑනේ. මේක
ඩෙබිට් වෙන්න ඕනේ කොහෙටද? අපේ lorry කියන asset account එකට. motor vehicle කියන asset account එකට. එහෙනම් purchase account එක already වැරදි එහෙම include වෙලා තියෙනවා ඒක අපි අයින් කරමු මේ 4000. එහෙනම් ගිහින් බලන්න purchase තියනවද කියලා. purchase දීලා නෑ පුතේ. ඔයාලට දීලා තියෙන්නේ purchase වෙනුවට cost of sales. එහෙනම් පුතේ ඔයා දන්නවා මෙන්න මෙහෙම. මතක් කරගන්න. purchase increased වෙනවා කියන්නේ ඔයාගේ cost of sales. sell කරන inventory වල cost එකක් මොකද වෙන්නේ? increased වෙනවා. හරිද? එහෙනම් ඔය එහෙනම් මෙතනදී purchase වල include වෙලා තියෙන මේ 4000 amount එක minus කරනවා කියන්නේ ආගේ cost of sales වලින් minus වෙනවා. minus 4000. හරිද? එහෙනම් ඔයාගේ හරිම cost of sales එක එන්නේ 21000. හරිද? ඒක එයා කරලා තියෙන error එකක්. ඇරෙන්න එයා මොනවා හරි තව කළද? හරි. cash credit to the cash එක නම් හරි. ඒක නම් ප්‍රශ්න නැහැ. useful lifetime එක 8 years. no other entries have been made. හරි. ඉතින් එයා depreciations කතාවක් මුකුත් කරලා නැහැ. ඒ නිසා අපි PPE table එකේ opening balance එකක් නැහැ පුතේ. opening balance එකට ගිහිල්ලා දාන්න එපා 4000. හරි කෙලින්ම වැරදි. ඔයා add කරගන්න එක ඔයාගේ period එක through. ඒ නිසා ඒ වැරදි කරන්න එපා 4000 add වෙනවා. finally balance එක එනවා 4000 වලට. ඒතර opening balance එකක් නැහැ accumulated. period එකේ depreciations calculate කරනවා 4000 divide from 8 years. එයා අපි අරගත්තේ purchase කරේ අපි 2025 Jan 1st වල. ඒ කියන්නේ 3 months විතරයි අපි depreciate වෙන්නේ. ඒ නිසා 125. ඒතර finally carrying value එක 3875. එහෙනම් 1025 motor vehicle depreciations අපි පෙන්නනවා distribution cost එකක් විදියට ඒ විදියට හරිද එකේ විදියට හරි ලොකු දේවල් නෙමෙයි හරි අපේ 6th එක ඇත්තටම මේ හොඳයි revenue එක අපිට හොයන්න තියෙන තැනක් අපි මේ කතා කරා හරිද revenue එක හදාගන්න තැනක් ඉස්සෙල්ලා මම මේකේ කියවන ගමන් පොඩක් highlight කරගන්න. ඔයගලන්ට ලේසි. 2025 Jan 1st, an agreement was signed with Sasin PLC to sell the install 5 air conditioners at 200 each. හරිද? agreement එකකට අපි එන කතාවක් යන්නේ 5 air conditioners each අපි 200 ගන්නවා sell and install මෙතන අපි කරන්නේ පුතේ අපි sell කරන ගමන් install කරනවා හරිද අපෙන් ගත්තොත් අපි install කරනවා අනේ ඒ වගේ කතාවක් කියන්නේ the total value for 5 units was received in cash හරි and included in the revenue පුතේ අතරම total value එක for 5 units receivable in cash okay included in the revenue එක already included however but 2025 Feb 1st හරිද February 1st while 5 units were sold හරිද 5 units were sold only 4 units had been installed. Hurry. An agreement was also made to provide service for 1 year from the date of installation at the monthly fee of the 10 per machine. Cash for 5 months, service for all 5 machines were received on 2025 Feb 1st. Service have been provided correctly for the installed machines from the installation date and the income received have been included in the revenue. The company has fulfilled performance obligations for all other contracts.
හරි. දැන් මේක මෙහෙම කියද්දී ඔයගොල්ලෝ බලන්න ඇති මොකද්ද මේ කියෙව්වේ කියලා. හරිද? ඕක අපේ පොඩියට වර්කින් එකකින් බලමු. හරි. පුතේ දැන් මම මෙතන already තියෙනවා 2025 Jan 1st වල තමයි පුතේ දැන් මේ ඇග්‍රීමන්ට් එකට අපි එන්ටර් වෙන්නේ. හරිද? ඇත්තම කතාව කියනවා නම් පුතේ අපි මේ ඇග්‍රීමන්ට් එක Feb 1st වල තමයි මේක ඇත්තම සිටුේෂන් එක අපි කතා කරන්නේ. හරිද? ඒතර එතනදී ඇත්තටම අපි අර 5 year sorry අපි ඇත්තටම පුතේ ගත්තොත් මෙතන පටලව ගන්න එපා. අපි මේ කතා කරන්නේ sell and install කරන කම්පැනි එකක්. sell කරොත් අපි අනිවාර්යයෙන්ම installation එක කරනවා. හරිද? අපෙන් ගන්නවා නම් එක පෙන්වන්න ඕන. ඒ දෙක එකට යන්නේ. හරිද? එතකොට අපි ඇත්තටම පුතේ 5 units already sold. ඒක හරි. හරිද? ඇත්තටම අපි එතන install කරේ 4 units විතරයි. එතකොට sell වුණාට 5 units install කරේ 4 units. එතකොට පුතේ ඇත්තටම sell and install කියන words දෙකම complete කරන්න 4 units විතරයි. 5 units sell කරාට එක unit එකක් තාම install කරලා නැහැ. So sometimes ඒගොල්ලෝ install කරේ නැත්නම් ඒක සමහර වෙලාවට ආයෙ return වෙන්නත් පුළුවන් වගේ දෙයක් වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඇත්තටම කතාව sell and install ඒ දෙක එකට අපි කතා කරා. ඉතින් එහෙම බැලුවොත් ඇත්තටම අපි අපේ සර්විස් එක ප්‍රොවයිඩ් වෙලා තියෙන්නේ. fully service එක ප්‍රොවයිඩ් වෙලා තියෙන්නේ air conditioners units 4කට විතරයි. 4 units. හරිද? ඒක ඔළුවට ගන්න. හරිද? අපිට ඔය මිස් වෙන තැන් හරියට කියවන්න එකයි කියන්නේ. එතකොට ඇත්තටම අපිට cash receive වෙලානේ පුතේ නේ? cash for අපිට මොකද කියන්නේ? ඔව් cash receive කියලා තියෙනවා. හරිද? 5 units. The total value for 5 units was received in cash and including the revenue. හරි. cash receive වෙච්ච කතාව ගත්තොත් එක unit එක 200 නේ 5 units වලට අපිට cash receive වෙලා ඒ කියන්නේ totally 1000 අපිට receive වෙනවා. හරිද? ඒකම අපිට කියනවා cash for 5 months. 5 months වලට service for all 5 machines. Machines පහටම receive on cash receive වෙලා February 1st වල. එතකොට අපි දන්නවා service එක අපි per month වලට fee එක ගන්නවා 10. එහෙනම් 10 multiply by machine පහක්ටම 5 machines multiply by 5 months. So totally අපේ cash receive වෙලා තියෙනවා Feb 1st වල 250. 250. එහෙනම් cash receive වෙච්ච ගාන අපි totally ගත්තොත් පුතේ 1250. හරිද? but cash receive වුණාට පුතේ අපිට මේකේ revenue එක අපිට interface කරන්න බෑ. මොකද අපි revenue එක විදිහට consider කරන්න ඕනේ අපේ accrual concept එක base කරගෙන. හරිද? අපි totally අපේ service එක provide කරන්න ඕනේ. අපි fully ඒක provide කරලා ඉවර කරන්න. එහෙනම් බැලුවොත් පුතේ ඇත්තටම අපි 4 units විතරයි අපි fully service එක provide කරලා තියෙන්නේ. sell and installment කියන දෙකම fulfill වෙලා තියෙන්නේ 4 units වලට විතර. එතකොට 4 units වලට ගත්තොත් 200 multiply by 4 units එතන එනවා අපි 800. 800 අපිට revenue එක විදිහට consider කරන්න ඕනේ. හරිද? ඊළඟට ඇත්තටම පුතේ අපි දැන් මේක කතා කරන්නේ හරිද? මේක කතා කරන්නේ service අපි install කරපු දවසේ ඉඳලා අපි service කරන්න පටන් ගන්නවා monthly. එතකොට per month fee එක 10000 ඒක issue එකක් නැහැ.
එතකොට install වෙන්නේ පුතා පේනව නේද? Feb 1st. එතකොට Feb 1st එකේ ඉඳලා Feb month එකටම install service fee එක යනවා. එතනින් තමයි අපේ month එක පටන් ගන්නෙ. ඊළඟට අපේ end of the period يعني March වල එතන යනවා. ඒ කියන්නේ 2 months වලට තමයි අපි consider කරන්න ඕනේ අපේ service fee එක. හරිද? මොකද අපිට cash receive වුණ එක ඒවා අපිට වැදගත් නැහැ. අපිට 5 months ආවා කියලා අපිට වැදගත් නැහැ. මොකද අපිට අපි accrual concept එකෙන් අපි කතා කරන්නේ. එහෙනම් accrual ගත්තොත් අපි 2 months විදියට තමයි අපි බලන්නේ. එතකොට අපි 4 units වලට තමයි අපි consider කරන්න ඕනේ. මොකද 5 අපිට අදාළ නැහැ. මොකද අපි fully sell and install කියන words දෙකම fulfill වෙලා තියෙන්නේ 4 units වලට. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. එතකොට 80. එතකොට totally revenue එක එනවා 880 කියන. 880. එහෙනම් පුතේ ඔයාලට පේනවද මෙතන ඔයාලට pre-received income එකක් තියෙනවා. ඔයාලට liability එකක් තියෙනවා පුතේ. ඔයා තාම service එක අගේ revenue එක then generate වෙන්නත් කලින් ඔයාලට cash receive වෙච්ච තැනක් තියෙනවා. 370. එතකොට මෙන්න මේ fully 1250 එකම included කියලා කියනවා නේද අපි මේ revenue එකේ sales වල. ඒතර ඒක වැරදි අතට. මොකද sales වල තියෙන්න ඕනේ 880. එහෙනම් අර වැඩිපුර තියෙන 370 කියන pre-receive income එක sales වලින් minus වෙනවා. revenue එකක් විදිහට අපිට consider කරන්න බෑ. ඒ නිසා අපි මොකද කරන්න ඕනේ? අපේ revenue වලින් 370 minus කරන්න ඕනේ. Pre-received income එක minus වෙන්න ඕනේ. හරිද? ඒක ඔළුවේ තියෙන්න ඕනේ. හරි. ඊළඟට ඒකම පුතේ අපි ඒක කොහෙද දාන්න ඕනේ? අපේ current liability එකක් විදියට pre-received income එක mention වෙන්න ඕනේ current liability එකක් විදියට. එතකොට කලින්ම generate කරන්නත් කලින් cash ලැබිලා. හරි. ඔක තමයි පුතේ ඔයගලන්ගේ revenue එක ගැන තියෙන්නේ. හැබැයි ඒක නියමයි කියන්නේ reason එක තමයි ඔතන highlight කරගන්න පුතේ sell and install කියන එක. ඒකම ඔයාලට ඒක බලන්න ඕන නම් ගිහින් බලන්න ඔයාගේ section එක පටන් ගන්න තරම තියෙනවා a company engaged in importing, installing and servicing air conditioners. එහෙනම් පුතේ එතනදී ඔයා තේරුම් ගන්නවා sell කරාට එතනදී fulfill වෙන්න ඕනේ sell and installment කියන දෙකම. හරිද? installing කියන අපි කියන දෙකම fulfill වෙලා තියෙන්න ඕනේ. ඒකයි 5 units වලට අපි consider කරේ නැත්තේ sales. හරිද? හරි. ඊළඟට පුතේ ඔයගලන්ගේ final adjustment එකේ typing error එකක් තියෙනවා. ඇත්තම කිව්වොත්. හරිද? මම මේක දැන් කොහොමත් PDF එක share කරනවා session එකෙන් පස්සේ. පුතේ මෙන්න මේ ටික ඇත්තටම හදා ගන්න ඕනේ. මේක ඉතින් ලොකු දෙයක් නෙමෙයි. මේ ටික දාගත්තට පස්සේ ඔයගලන්ට දාගෙන යන්න තියෙන්නේ table එකට. ඉතින් අර කලින් කියපු කතා ටිකම තමයි මේ කතා කරන්නේ. හරිද? ලොකු දෙයක් නැහැ. ඒක මම එවන්නම්. ඕක තමයි පුතේ ඔයගලන්ට එන්න පුළුවන්. මේ හොඳටම ඇති පුතේ. ඒ කියන්නේ මේ නම් පුතේ ඔයගලන්ගේ එන්න පුළුවන් questions. හරිද? අතන මෙතනින් එහාට නම් තව ඔයගලන්ව ටෆ් කරන්න නැතුව ඔයගලගේ MCQ paper එකත් එක්ක. හැබැයි එන්න පුළුවන් උපරිම ටික තමයි මේ. හරිද? ඔයගලගේ final ranking papers ටික, level up papers ටික, target papers ටික refer කරගෙන යන්න ඔය එක්කම.
ඒ අරෙන්න පොඩි දේවල් ටික රිමයින්ඩ් කරගෙන රීකෝල් කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. මේ දවස් ටික උගන්ට අහලම නෑනේ. EPF and ETF අහලම EPF and ETF ඒක ඉතින් normal නේ. ඒක අවුලක් නැහැ. ඔව් අහලා නෑ පුතේ මොකද මේක දැන් සර් මේන්ම questions ටික කියන්නේ අපි බලන්නේ අපේ මාක්ස් ටික කොහොම හරි ගැදර් කරගන්නනේ. ඉතින් මෙතන තමයි ලොකුම මාක්ස් ටිකක් තියෙන්නේ ඇත්තටම මේ PPE එක ලීස් වල මේ රෙවෙනිව් එක EPF ETF අහන එකක් නෑ පුතේ මොකද ඕගොල්ලන්ගේ මේ අර ක්වෙක්ෂන් එක අපි මේ මම ඇසියුම් කරලා කියන්නේ හරිද ගොඩක් කලාවට ඔයගලගේ සෙකන්ඩ් ක්වෙක්ෂන් එකේ ෆස්ට් පාර්ට් එක ඔයගලගේ මොනවාද ලේබර් කොස්ට් එකෙන් අහන්න පුළුවන් පර්සන්ටේජ් එක ගොඩාක් වැඩි. ඉතින් එතනදී ඔයාගේ EPF ETF කියන knowledge එක ගොඩක් වෙලාවට බලනවා මොකද ඔයගලන්ට සැලරි ස්ටේට්මන්ට් එක හදන්න තියෙනවනේ. හරිද? එතකොට එතනදී බලයි ඒකත් එක්ක ඒ හින්දා ඉෂුව එකක් නැති වෙයි කියලා හිතනවා. past paper එකේ equity ratio එක අහලා තිබ්බා. සිලබස් එකේ නෑ නේද? පුතේ ඔයගොල්ලෝ මේ ratio පරණ past papers ගන්න එපා. හරිද? පරණ past papers ගන්න එපා. පරණ කියන්නේ 2019 වලින් පස්සේ ටික ගන්න කියන්නේ 2021 ඒ ටික ගන්න ඊට පස්සේව ගන්න එපා. ඔයාලගේ සිලබස් එකේ changes තියෙනවා ගොඩාක්. ඇත්තම කියනවා නම් පුතේ ඔයාලගේ 22 එකකිනුත් පස්සේ ගත්තොත් හොඳයි කියලා හිතනවා. ඒ කියන්නේ 23 4 කියන දෙක බැලුවා නම් හොඳටම ඇති. මොකද PP වල change එකක් වුණා 20 වල 22 වල ඔයගොල්ලෝ ඉගෙන ගන්න එකේ මොකද පරණ ඒවල past papers වල තියෙන හින්දා. Expensive thing in the previous section please. Expenses with the expenses working in the previous section please. කියන්නේ පුතේ ඔයාලට cost analysis එක දෝනේ. මම මේක කොහොමද දානවා පුතේ ඔයාලට බලා ගන්නකො පුළුවන්. ඉන්න මම පෙන්නන්න. මම එවපු එක කරන්න බැරිද? මොකද්ද? only PP part එකේ තිබ්බ carry නම. පුතේ අපි ඒක මේ sessions ටික ඉවර වෙලා කරමුද? මොකද මේ mainly මේක target කරගෙන අපි යන එකක් නේ. මේක ඉවර වුණාට පස්සේ මම ඔයගොල්ලන්ගේ extra ටිකට මොකද 10th වලින් ඔයගොල්ලන්ගේ ඉවරයි. එහෙම වුණොත් මම 11th වලට session එකක් පොඩි session එකක් දාලා ඔය ඔයගොල්ලෝ අහන කරන අමතර ටිකක් මම කරලා එදාට ඒක ඉවර කරන්න. හරි නේද? එහෙම කරමු. එතකම් මේ යන විදියට යන්න සනුජ් ගොඩාක් මේවා වෙන්න එපා. මේ යන විදියට යන්න. හරිද? ඔයගොල්ලෝ බය වෙන්න එපා. ඔයගොල්ලෝගේ සෙකන්ඩ් එක ලොකුවට අමාරු වෙන්නේ නැහැ කියලා අපි හිතනවා. හිතනවා කියන්නේ ඕවර්ऑල් ඉතින් ඔයගොල්ලෝගේ සිටුේෂන් එක චුට්ටක් වෙනස් නේ. ඔයගොල්ලෝ විතරක් නෙමෙයිනේ ෆේස් කරන්නේ. මේ වෙලාවේ ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවා නේ අපේ අර ස්ටුඩන්ට්ස්ලා ගොඩකට උඩ ඉන්න කට්ටිය කැන්ඩි පැත්තේ ඒ පැතිවල ඉන්න අයට ඉතින් ඒවා බලලා ඔයගලන්ට ඇත්තටම හොඳ දෙයක් වෙයි. ඒ හින්දා මේ විදිහට යන්න ඔයගලගේ ටයිම් ටේබල් එකට වැඩ කරන්න. මොකද හෙට ඔයගලන්ට තියෙන ඕවර්හෙඩ්ස් ටික ඒක PDF එක මම දැක්ක ෂෙයා වෙලා තියෙනවා. ඒ ටික කරන්න. ඔය විදිහට යන්න පුතේ. කියන්නේ ලොකු දේවල් හිතන්න යන්න එපා. අර විදිහට සෙෂන් එක ඉවරනාට පස්සේ ඔව් කරයි පුතේ. ඒක කිව්වා කියන්නේ සර් කිව්වා අනිවාර්යෙන්ම ඒක අඩු කරයි. හරිද? ඒක ඔයගලට වාසියක් වෙන්නත් පුළුවන් හැබැයි. හරිද? සිටුේෂන්ස් ගොඩකට ඔයගොල්ලෝ ෆේස් කරානේ පේපර් එක අමාරුයි. ඊළඟට පස්සේ ආපු මොනවාද අපේ වෙදර් එකේ ඉෂුස් ඒ ඔක්කොම එක ගත්තොත් එහෙම වෙනවා. අපි බලමු. හරිද? මම තාම ඔයගලන්ගේ ෆස්ට් එක දැක්කෙත් නෑ.
තාම හම්බුන්නේ නැහැ අපිට ඒකයි ප්‍රශ්නේ. සෙකන්ඩ් ෆස්ට් එක බලලම තමයි ඉතින් අපිට කියන්න වෙන්නේ. අතට මේ කියන විදිහට මෙතර අමාරුද කියන එක. හරි. හරි පුතේ අපි එහෙනම් හෙට ඉතුරු ටික ඉතුරු එකට රෙඩි වෙන්න කරන්න. මම PDF එක ෂෙයා කරනවා. තව ටිකකින් within 1 hour වෙද්දී වීඩියෝ රෙකෝඩින් එකයි PDF ඔක්කොම ෂෙයා කරනවා. හරි නේද පුතේ? හරි එහෙනම් good night හැමෝටම.